යාළුවනේ ඔයාලට කොහොමද? අද අපි දවල් කෑමට හදන්නේ රසම රස චිකන් බිරියානි එකක්. ඉතින් අපි බලමු මම කොහොමද ඒක හදන්නේ කියලා. ඉස්සෙල්ලම චිකන් එක මැරිනේට් කරලා තියාගන්නයි යන්නේ. චිකන් එකට මම දැම්මා අල්ල බිරියානි මසාලා, කර්ඩ්, ලුණු කුඩු, මිරිස් කුඩු, සූදුරු මේ වගේ දේවල් එකතු කරලා මම ඉස්සෙල්ලම මැරිනේට් වෙන්න තියලා තියෙනවා. දැන් අපි බත් එක හදාගමු. ඒකට මම කරන්නේ ඉස්සෙල්ලම රයිස් කුකර් එක රත් වෙන්න තියනවා ඔන් කරලා. ඊට පස්සේ ඒක රත් වෙද්දී ගී ටිකක් දානවා. ගී දාලා ඊට පස්සේ රත් වෙද්දී ගී ටික පුරුදු පොතු, රම්පේ, කරදමුංගු, කරාබු නැටි, අනාසි මල්, කොත්තමල්ලි කොළ මේ වගේ දේවල් දාලා සෝදාගත්ත හාල් ටිකක් ඒකට දානවා. ඊට පස්සේ අවශ්‍ය ප්‍රමාණයට වතුර දාලා ආලුණු ටිකකුත් දාන්න ඕනේ. ඊට පස්සේ වහලා අපි බත් ටික හදාගමු. දැන් අපි උඹලකට සම්බෝල හදමු. ඒකට අවශ්‍ය වෙනවා සිහින්න කපාගත් ලූණු, සුදු ලූණු, උඹලකඩ, කරපිංචා, කෑලි මිරිස්, සීනි මේ වගේ ද්‍රව්‍ය ටිකක්. ඊට පස්සේ මම ඉස්සෙල්ලම කරේ ලූණු, සුදු ලූණු, උඹලකඩ, කෑලි මිරිස්, කරපිංචා මේ ඔක්කොම ටික බැදගත්තා. බැදගත්තට පස්සේ අපිට පුළුවන් එක භාජනයකට දාලා සීනි, ලුණු කුඩු, දෙහි අඹුරු ටිකක් එකතු කරලා හොඳට අනාගන්න. මේ තියෙන්නේ අපේ ෆයිනල් ලුක් එක උඹලකට සම්බෝලේ. ඒකත් හරි. දැන් යාළුවනේ බත් එකත් රෙඩි වෙලා තියෙන්නේ. මම දැන් යන්නේ මේ බත් එකට කහපාට කලරින් ටිකක් එකතු කරගන්න. ඊට පස්සේ මේ කලරින් ටික දාලා හොඳට බත් එක කහපාට ලස්සන පාටක් එන්න මං කලවම් කරගත්තා. මේ තියෙන්නේ ලස්සනට දැන් තියෙන බත් එක. ඊට පස්සේ දැන් මොකද්ද කරන්න යන්නේ කියලා හිතන්නේ ඔයගොල්ලෝ. දැන් අපි හදාගමු චිකන් එක. චිකන් එක හදාගන්න අවශ්‍ය වෙන ද්‍රව්‍ය ටික මම මෙහෙම කපාගෙන තියාගන්නවා. දැන් කරන්නේ ඇතිලියක් තියලා ඒක රත් තෙල් ටිකක් දාලා ඒක ටික රත් වෙද්දි අර මං කපාගත්ත ද්‍රව්‍ය ඔක්කොම ටික ඒකට දාගත්තා. දැන් මේ ටික හොඳට රත් වෙන්න, ටෙම්පරාදු වෙන්න දෙන්න ඕනේ. ටෙම්පරාදු වුණාට පස්සේ මම දැන් චිකන් ටිකයි අල ටිකයි දාගත්තා ඒකටම. දැන් මේ චිකන් ටිකයි අල ටිකයි හොඳට තෙලෙන් ටෙම්පරාදු වෙන්න තමයි මම ලිපේ ටිකක් වෙලා තියෙනවා. ඒතර තෙලෙන් හොඳට ඒ ටික ටෙම්පරාදු වෙනවා. මේ තියෙන්නේ දැන් ඔක්කොම ටික දාලා ඉවරයි. ඔය තියෙන්නේ දැන් ටෙම්පරාදු වෙන්න මං චුට්ටක් වෙලා තියලා ඊට පස්සේ තමයි මං අවශ්‍ය ප්‍රමාණයට වතුර දාලා උයා ගන්න හදන්නේ. දැන් නම් උයාගෙන ඉවරයි යාළුවනේ. මේ තියෙන්නේ අන්තිමට චිකන් එකේ ෆයිනල් ලුක් එක. චිකන් එකත් රෙඩි. දැන් යාළුවනේ අපිට තියෙන්නේ දම් බිරියානි එක දාගන්න. මම ඒකට කළේ රයිස් කුකර් එකට මුලින්ම චිකන් ග්‍රේවි ලේ එකක් දැම්මා. ඊට පස්සේ ඒකට උඩින් බත් ලේ එකක් දැම්මා. ආයි චිකන් ග්‍රේවි ලේ එකකුයි බත් ලේ එකකුයි දාලා හොඳට ඉස්සෙල්ලාම ඒ ටික අනාගත්තා. අනාගෙන ඉවර වෙලා චිකනුයි අරයි උඩින් දාලා කලවම් කරා. මේ ටික නම් වීඩියෝ එකේ නෑ යාළුවනේ. මම ඒ විදිහට තමයි මේ බත් එක හදාගත්තේ මේ විදිහට. දැන් බලමු ෆයිනල් ලුක් එක කොහොමද කියලා. මම මේකට යාළුවනේ බිත්තර තම්බල බැදගෙන තියෙනවා. තව වෙනම පොඩි සලාදෙකුත් හදාගත්තා. ඒකට මම දාගත්තේ පිපිඤ්ඤයි, කාලි, අමු මිරිස්, ලූණු, කර්ඩ්, ලුණු කුඩු ටිකක් දාලා හොඳට කලවම් කරගෙන ඊට පස්සේ ඩෙකරේෂන් එක විදිහට සලාද කොලයකුත් අරගෙන තමයි මේ ටික හදාගත්තේ.
මේක නම් යාළුවනේ දෙන්නෙක්ට තමයි හදාගත්තේ. ඔයාලට පුළුවන් ඔයාලගේ පවුලේ ඉන්න සමාජිකයන් ප්‍රමාණය අනුව අඩු වැඩි කරලා හදාගන්න. ඇත්තටම හරිම රස කෑමක්. දැන් බලමු අපි මේකේ රස කොහොමද කියලා. ඒ පාට් එක තමයි දැන් තියෙන්නේ. දැන් අපි මේ බිරියානි එක try කරලා බලමු. ඇත්තටම මේක හරිම රසයි යාළුවනේ. ඔයාලත් try කරලා අපේ comment section එකේ දාන්න ඔයාලගේ අදහස. එහෙනම් අපි මේ වීඩියෝ එකෙන් අදට සමුගන්නවා. තවත් ලස්සන වීඩියෝ එකකින් ඉස්සරහට හමු වෙමු.